හරි. පහෙන් ඉවර වෙන ඕනෑම ඉලක්කමක වර්ගය ඊටාම කෙටි වේලාවකින් අපි ලබා ගන්නේ කොහොමද? මම උදාහරණයක් විදිහට 35 ගන්නම්. 35 වර්ගය වෙන්නේ 1225යි. මෙන්න මේ අංකයේ අන්තිම ඉලක්කම වෙන 5 ඉවත් කරාම ඉතිරි වෙන ඉලක්කම ඊට පස්සේ තියෙන ඉලක්කමත් එක්ක වැඩි කරාම ලැබෙන පිළිතුර අපි ගමු. ඒ කියන්නේ මේ වෙලාවේ 3 වැඩි කිරීම 4 12යි. ඒ ලැබෙන උත්තරය තමයි අවසාන පිළිතුරේ ආරම්භක අංකය වෙන්නේ. ඊට පස්සේ අපි අර කපපු ඉවත් කරපු 5 වර්ගය ලබා ගමු. 5 වර්ගය 25යි. මෙයා තමයි අවසාන පිළිතුරේ අන්තිම ඉලක්කම් වෙන්නේ. එතකොට මේ ඉලක්කම් එක පෙළට ලිව්වොත් 12යි 25 එකට පෙළට ලිව්වොත් 1225. මෙයා තමයි අපේ පිළිතුර වෙන්නේ. මේ විදිහට පහෙන් අවසාන වෙන ඕනෑම අංකයක වර්ගය අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්.